සුබ දවසක්. අද මම ඔබට ජනතාව වන අපට මූලික අයිතිවාසිකම් භුක්ති විඳිමින් මර්ධනයෙන් තොරව වාසය කිරීමට හැකි රාජ්‍යයක් මෙරණ තුල ස්ථාපිත කර ගැනීම උදෙසා මෙම වීඩියෝ එක ගෙනෙමි. අපි අද බලමු පාතාල ක්‍රියාකාරිකයින් සම්බන්ධව. රටේ විවිධ ප්‍රදේශවලින් පාතාල කල්ලි විසින් තැන තැන වෙඩි තබා පුද්ගලයන් ඝාතනය කරන සිදුවීම් වාර්තා වෙනවා. මේ සම්බන්ධව පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවලදී අදාළ ආරක්ෂක අංශවලින් විශේෂයෙන්ම පොලිසියෙන් කියන්නේ මේ අපරාධ පාතාල කල්ලි විසින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් විසින් සිදු කරනු ලබන ඒවා බවයි. එවිට රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධව ප්‍රශ්නයක් මතුවෙනවා. එය ප්‍රශ්න කරන විට පොලිසිය කියන්නේ මොනවාද? පාතාල කල්ලි අතර සිදුවන ගැටුම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවයි. මෙවැනි අපරාධ ඕනෑම රටක සිදුවන අතර එය සාමාන්‍ය තත්ත්වයක් බවට ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කරනවා. ජාතික ආරක්ෂාව කියන්නේ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් රට ආරක්ෂා කිරීම පමණද? පාතාල කල්ලි විසින් සිදු කරන ඝාතනවලින් රටේ පුරවැසියන් ආරක්ෂා නොකළ යුතුද? පාතාල කල්ලි වලට අපරාධ සිදු කරන්නට අවසර තිබෙනවාද? පාතාල කල්ලි පිළිබඳ සුපරීක්ෂාකාරීව සිට නීතියේ රැහැනට කොටු කරගන්නට පොලිසියට නොහැකිද? රටේ කොතනක හෝ ඝාතනයක් සිදු වූ විට හැමදාම එය පාතාල ක්‍රියාවක් බව ජනතාවට කියන්නද පොලිසියක් තියෙන්නේ. පසුගියදා අකුරෙගොඩ යුද හමුදා මූලස්ථානය ආසන්නයේ වෙඩි තබා නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳ ඝාතනය කළ සිද්ධියේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පොලිසිය දුන් ප්‍රකාශය බලන්න. මේ ඊයේ රාත්‍රියේ සිදුවුණ ජින්තුපිටිය ප්‍රදේශයේ එක් පුද්ගලෙක් මිය ගියා, 4 දෙනෙක් තුවාල වුණා. ඒ වගේම කළුතර ප්‍රදේශයේ එක් පුද්ගලෙක් මිය වෙඩි තැබීමකින්. මේ සිද්ධි තුන සම්බන්ධයෙන් අපි විමර්ශන පවත්වාගෙන යනවා. විශේෂයෙන් මේ විමර්ශනයේදී ඔය සිද්ධිය මේ සිද්ධි තුන ගත්තට පස්සේ කෙනෙකුට හැඟෙන්න පුළුවන් මෙහෙම වෙඩි තැබීම මාලාව සිද්ධ වුණා කියලා. මෙහි පහුගිය කාලේ සිදුවුණ බොහෝ සිද්ධි මේ සිද්ධි දෙක පමණ නෙවෙයි අවසන් සඳහන් කළ සමහර සිද්ධීන් සිද්ධ වුණේ මේ මද්ද්‍රව්‍ය ජාරම්කරුවන්ගේ නැත්නම් කල්ලි අතර ගැටුම් තමයි සිද්ධ වුණේ. ඉතින් එහෙම වුණයි කියලා අපි ඒක බැහැර කරන්නේ නැහැ. ඔබතුමාම කියන විදිහට සිද්ධිය මේකේ කවුද කියන එක තමයි වැදගත්. අපි නීතිඥවරයෙක් කියන එක මඩකට පැත්තකින් තිබ්බොත් මේ ශ්‍රී ලංකාවේ පුරවැසිය. ශ්‍රී ලංකාව තුළ සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ බලය තියෙන පොලිසියට. අපි ගත්තොත් පසුගිය වසරේදී අධි ආරක්ෂිත කලාපයක් වන අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඇතුළටම ගිහිල්ලා මිනිසුරු 3ක් ඉස්සරහා වෙඩි තියනවා. දැන් මේ වසරේ මේ රටේ ප්‍රධාන ආරක්ෂක මූලස්ථාන යුද හමුදා මූලස්ථානයේ අසල වෙඩි තැබීමක් වෙනවා. ඊපස්සායක ගිනියවෙකින් වෙඩි තියන්නේ මේ අධි ආරක්ෂිත කලාපවල මෙහෙම වෙඩි තැබීම් වෙද්දී සාමාන්‍ය මිනිස්යාගේ ජීවිතය ආරක්ෂා කරන්න පොලිසියට හැකියාවක් තියෙනවා. මේක මේ පොලිසියේ තියෙන අසමත්භාවය නෙමෙයි. ඇත්තටම අපි ඔබ ඒ වගේ බලන්න ඕන මේ සිදුවීම් වගේම වළක්වා ඇති සිදුවීම් ගන්නත් බලන්න ඕන. මම ඒ සංකේතික කරන මම සූදානම් නැහැ මෙතන මේ අවස්ථාවේදී. අපි මේ වගේම මේ දක්වා හරිය මේ තත්ත්වය පාලනලා තියෙන්නේ පොලිසිය ගත්ත ක්‍රියාමාර්ගය. විශේෂයෙන්ම අපි මෙවන් සිදුවීම් ඕනම රටක සිද්ධ වෙනවා. නමුත් අපි එකෙන් අපි පොලිසිය මේ මග හරිනව නෙවෙයි. මම වගේම අපි බාර ගන්න අනිවාර්යයෙන්ම. හැබැයි මේ වගේ සිද්ධීන් රාශියක් වළක්වන්න පොලිසිය සමත් වෙලා තියෙනවා. දැන් මේ නීතිඥවරයා සම්බන්ධයෙන් එක අදහස් පළ වෙනවා. කිසියම් අවස්ථාවකදී මේ වෙඩි තැබීමට පෙර මේ නීතිඥවරයාව CID එකට හෝ පොලිස් මද්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයට ගෙන්වා කිසියම් මේ සම්බන්ධතාවයක් ගැනීම ප්‍රශ්න කිරීමක් වෙලා තියෙනවා. එක් අවස්ථාවක මෙම නීතිඥවරයා මේ මත්ද්‍රව්‍ය වැටලීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමක් කරලා තියෙනවා. ඒ ප්‍රශ්න කිරීම නේ අතන කරුණු පැහැදිලි කර ගැනීමක්. නමුත් අපිට ඒ නිසා කියන්න බෑ මොහොම මත්ද්‍රව්‍ය වල සම්බන්ධ කියලා අපිට කියන්න බෑ. ඒක වෙල කරුණු පැහැදිලි කිරීම තමයි කරලා තියෙන්නේ. ඒක අවස්ථාවක. ඒ හැර කිසිම දෙයක් අපිට වාර්තා වෙලා නැහැ. මෙයින් කියවෙන්නේ කුමක්ද? පාතාල ක්‍රියාකාරිකයින් නිදෙල්ලේ සිරිසරන බවයි. ඔවුන් පිළිබඳ පොලිසිය නිසි විමර්ශනයෙන් නොසිටින බවයි. ඒකනේ තැන තැන රතිඥා පුපුරනෝ වගේ වෙඩි තැබීම් සිදුවන්නේ. මොවුන් නිදෙල්ලේ සැරිසරමින් අපරාධ කරන්නේ මේ පාතාල ක්‍රියාකාරිකයින්ගෙන් පොලිසිය කප්පම් අල්ලස් ගන්නවාද කියලා මේ සිදුවීම් දෙස බලන විට සාධාරණ සැකයක් ඇති වෙනවා. මොවුන් නීතියේ රැහැනට හසු කර ගත්තද මොවුන්ගේ නඩු කටයුතු අවසන් කර දඬුවම් ලබා දෙනවා යයි අසන්නට නම් නොලැබේ. පාතාල ත්‍රස්තයන්ගේ නඩු කටයුතු කාලයක් තිස්සේ ඇදී ගොස් නිහඬතාවයේ බැලලී යන බවක් තමයි අවසානයේ දකින්නට තිබෙන්නේ. නමුත් පසුගිය කාලයේ රටේ දූෂිත පාලනයට එරෙහිව දියත් වූ ජන අරගලයේදී අරගලකරුවන්ට විරුද්ධව නම් නීතිය යහුසුලුව ක්‍රියාත්මක වූ බවක් පෙනුණා.
ඒ අරගලකරුවන් නිර්ධන පාන්තිකයන් වූ බැවින් නඩු කටයුතු සඳහා ඔවුන්ට වියදම් කිරීමට මුදල් නොමැතිවීම මත චෝදනා එල්ල කිරීමට පොලිසියට පහසු කාර්යයක් වුණා. මොකද මුදලට නීතිය යටපත් කිරීමට ඔවුන් හට අසීමිතව මුදල් නොතිබුණු නිසාය. ජනාධිපතිවරයා දුප්පත් පෝසත් භේදයකින් තොරව නීතිය ඉටු කරනවායයි දේශපාලන වේදිකාවල වහසිබස් දෙඩුවට රටේ ක්‍රියාත්මක වන නීතිය නම් මුදලට යටවන බවක් දක්නට ලැබෙනවා. නිර්ධන පුද්ගලයින් හරි හෝ වැරදි වුවද ඔවුන්ට විරුද්ධව නීතිය කඩිනමින් ක්‍රියාත්මක වෙනවා. දූෂිත ප්‍රභූපාලනයට විරුද්ධව ජනතාවට නැගී සිටින්නට කිසිදු අවසරයක් නොමැති බවයි පෙනෙන්නට තිබෙන්නේ. එම නිසා ඔබ ප්‍රචණ්ඩත්වයෙන් තොරව නීතියේ රැහැනට දූෂිත පාලකයින් කොටු කළ යුතුයි. දැනට රටේ ක්‍රියාත්මක වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ජයි කිසිසේත් කිව නොහැක. කන්න ඕන වුණහම කබර ගොයා තල ගොයා කරන පාලන ක්‍රමයක් මේ රටේ ක්‍රියාත්මක වන්නේ. එනම් දේශපාලන පක්ෂවලට ආණ්ඩු බලය ලබා ගන්නාතුරු ජනාරගලය හොදයි. බලය ලබාගත් පසු ජනාරගලය නීති විරෝධී. මම හැමදාම ඔබට කියන්නේ ඒකයි ඩීප් ස්ටේට් එකක්. එනම් පරාරාජ්‍යයක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා කියලා. එනම් නීතියට පිටින් දූෂිත ක්‍රියාවලි නිරත වී ලාභ උපයන්න, වාසි ලබන්න බලය නීතිය අවභාවිතා කරන රාජ්‍යයක් මේ රටේ රහසිගතව ක්‍රියාත්මක වෙනවා. බලන්න මේ දෙස. ව්‍යවස්ථාපිත අයිතිය මේ රටේ ජනතාවගේ. ඒක ලෝකෙම පිළිගන්න දෙයක්. නායකයා විදිහට හැතිරෙනවා නම් ජනතාවට නැගිටීමේ අවදිවීමේ හා ඊට එරෙහිව අරගල කිරීමේ අයිතිය අනු ව්‍යවස්ථාවේ පිළිගන්න අයිතියක්. ඒක තමයි අපි ඔක්කොම කිව්වේ කරන දෙයක් දියත් කරන්න ප්‍රචණ්ඩත්වයෙන් තොරව. අපි ඔබත් සමග ඉන්නවා. ඔය අරගලේට හිටපු අය අරගලේ පාවා. අරගලේට රිංගුවා JVP. අරගලේ හිටපු අනිත් අය ගිල්ල හේතු වුණා සජිත් ප්‍රේමදාසත් එක්ක. ඒ වගේම මේ කට්ටිය අරගලේ වෙනුවෙන් ලොකු හඬක් නගපුවරු කාන්තාව. කෙලි ෆ්‍රේසර් වෙනුවෙන් ඔබට මතක ඇති ඒ වෙනුවෙන් හිටියා නැගී හිටපු කට්ටිය අතර ඇයට කෙලින්ම රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය ඔබට මතක ඇති. මම ආරාධනා කරන ලෝකෙ පුරා ඉන්න අයට එන්න ලංකාවට ඇවිල්ලා අරගලයට එන්න කියලා. ඇයට කරපු දේ රනිල් වික්‍රමසිංහ ඔබ දන්නවා. නමුත් ඇය වෙනුවෙන් ඔය අරගල කරුවෝ එකෙක්වත් අද වෙනකන් නැගිට්ටේ නැහැ. එක වචනයක් කතා කළේ නැහැ. ඇය කොහේ හරි ලංකාවේ අදටත් තිර වෙලා දුක් විඳිනවා. ඇයට අපෝ පිටාන්නට යන්න බැහැ. ඔතන තිබුණානේ ඔබට මතක ඇති. පාර්ලිමේන්තු මැතිවරණයට ඉස්සෙල්ලා අරගලේ ඒක මතක් කරමින් ඇය ගැන මතක් කරමින් අනුර කුමාර දිසානායකගේ ජනාධිපති මණ්ඩලයේ හමුවේ ඔබට මතක ඇති වෛද්‍යවරයෙක් කියලා ඕස්ට්‍රේලියාවේ ඉඳලා ඇවිල්ලා හිටන් ඥානසේන විජේසේකර වෛද්‍යවරයා ඔහු ඇවිල්ලා non violent ඒ කියන්නේ කිසිම ප්‍රචණ්ඩත්වයෙන් තොරව ඔහු ඇවිල්ලා දියත් කළා වෙනම සත්‍යක්‍රියා බලකලේ ඇවිල්ලා අනුර කුමාර දිසානායකට ඇයව වහම නිදහස් කරන්න ඒ අවස්ථාවේදී ඔබට මතක ඇති කවුද කියනවා ඔය වටකල එහෙම කිව්වා අපි පාර්ලිමේන්තු මැතිවරණේ ඉවර වෙච්ච හැටියෙම අපි මේ ප්‍රශ්නේ විසඳනවා කියලා. ඒකට ඔවුන් කිසිම පියවරක් ගත්තේ නැහැ. ඔහුගෙන් ලියුමකුත් ඉල්ලගත්තා ජනාධිපති කාර්යාලයේ ජනාධිපති ලේකම්වරයා. ඔහුගේ ලියුමක් ලබා දුන්නා. ඒ අනුව ඔහුගේ එම සත්‍යක්‍රියාව ඔහු පස්සේ අත්හැර දැම්මා. ඒ දීපු සහතිකයේ මත ඒක ඇවිල්ලා ඔබ දන්නවා මේ දියත් කරපු වැඩපිළිවෙලට ඔක්කොම රටේ මිනිස්සු කිව්වේ මොකද ඕක කරන්න එපා මේ වෙලාවේ රාජ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයකට වෙන්නේ සිටින අවස්ථාවක්. ඒකින්ද මේකට මේ fast unto death ඒ කියන්නේ ජීවිතේ පරදුර තබා තමයි ඔහු එක දියත් කළේ. නමුත් ඒකට රටේ මිනිස්සු කිව්වා මේක ඡන්දය ඉවර වෙනකන් ඉන්න අපි නිදහස් කරනවා මාලිමාවේ වුණුත් කිව්වා. කිසිම දෙයක් කළේ නැහැ. අදත් ඇය ලංකාවේ කොහේ හරි ඉඳලා දුක් විඳිනවා. නමුත් ඔය අරගලයේ කතා කරන එක්කෙනෙකුට හෘද සාක්ෂියක් තිබෙන අය වෙනුවෙන් හඬක් නගන්න ඔහුව ඕස්ට්‍රේලියාවේ ඉඳලා ඇවිල්ලා ඔහු කරපු ඒ කරපු කැපවීම කිසි කෙනෙක් ගණන් ගත්තෙත් නැහැ. ඇයට දීපු ඒ සහතිකයේ අනුර කුමාර දිසානායකට කරගන්න බෑ. ඔහු ඇවිල්ලා හිර වෙලා ඉන්නේ රනිල් වික්‍රමසිංහගේ ග්‍රහණේ. මොකද රනිල් වික්‍රමසිංහ තමයි ඔහුට අරගලය දේශබන්දු තෙන්නකෝන් ඒ වගේම ටිරානාලසක අරගලේ විනාශ කළා හිටන් ඒ අවස්ථාව ආරම්භ දුන්නේ අනුර දිසානායකට හින්දා අදටත් නිවටකම ඇවිල්ලා ඒක මං කියලා දෙනවා. ඒක ඇවිල්ලා ආවේනික අංගයක් තමන්ගේ හෘද සාක්ෂිය ගරු කරන්නේ නැති මිනිස්සුන්ගේ. ඒක තමයි මේ රටට වැරදිච්ච තැන. ඒක ගැන විශේෂයෙන් කියන්න ඕන. ඒක ඔහු ඊටාම අදටත් මේ මොහොත වෙනකොටත් ඒක ඔහු ඒක ප්‍රදර්ශනය කරනවා. මේකදී කියන්න ඕන ප්‍රෙසිඩෙන්ෂල් ඉලෙක්ෂන් එකේදී 2024 දී ඔහුට ඒ සහයෝගය ලබා දුන්නා. මේක පොඩ්ඩක් අවදි වෙලා ගිහින් බලන්න Google එක සර්ච් කරලා.
අනුර කුමාර දිසානායකට එතන අරන් දුන්නේ ඉන්දියාවයි කවුද? රනිල් වික්‍රමසිංහයි. කීයක් අරන් දුන්නාද? 142ක්. අයි මැදට පැන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ. ඇයි මැදට පැන්නේ? අජිත් ප්‍රේමදාස දනගස්සන්න. අජිත් ප්‍රේමදාසට 33ක්, රනිල් වික්‍රමසිංහට 20 ගාණක්, ඔක්කොම 51ක්, 42ක් ගත්ත අනුර දිසානායක එතනට ගෙනාවේ වෙන කිසි කෙනෙක් නෙමෙයි ඉන්දියාවයි රනිල් වික්‍රමසිංහයි. එන්නේ ඒ බයට, ඒ නිවටකමට ඇයව නිදහස් කරන්න අනුර දිසානායකට අදටත් පෞරුෂයක්. මේක තමයි මාලිමාවේ නිවටකම. එහෙම මිනිසු කෙරෙහි ඔබ විශ්වාසය තියනවා නම් හොද්දට රිදෙන්ට ටොක්ක කනගන්න සත්ත පහක විශ්වාසය තියන්න එපා. දැන් ඔබට පේනවා නේද NPP ආණ්ඩුව තමන්ගේ වාසිය වෙනුවෙන් ඕනෑම වංචාවක් දූෂණයක් සිදු කරන බව. ජනාධිපතිවරයා කොයි වෙලාවක බැලුවත් නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන බවට වහසිබස් දොඩමින් සිටිනවා. නමුත් ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක නොකරන අතර ජනතාව හැමදාම බොරුවෙන්ම රවටමින් සිටිනවා. අරගලයට පින් සිද්ධ වෙන්න බලයට පෙමිණි ආණ්ඩුව එදා අරගලය වෙනුවෙන් හඬ නැගූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව තවමත් සිර කරගෙන සිටින්නන තරම් මිලේච්ඡ තත්වයට පත්වීමෙන්ම පේනවා මොවුන්ගේ තිබෙන අවස්ථාවාදී මරුමුස් පාලනය. කාන්තා එකමිටට කියලා කාන්තාවන්ගේ ඡන්ද ලබාගෙන දේශපාලන ඉතිහාසයේ වැඩිම කාන්තා පිරිසක් නියෝජනය කරන ආණ්ඩුවක් ලෙස එහි සිටින මැති ඇමතිවරියන් කරන්නේ කුමක්ද? කාන්තා හිංසනයට විරුද්ධව කාන්තාවන් මර්ධනයට එරෙහිව මෝන් කලේ කුමක්ද? කාන්තාවන් වෙනුවෙන් කිසි දෙයක් සිදුකොට නැහැ. මෝන් කර තිබෙන්නේ හරිනි අමරසූරිය නියෝජනය කරන LGBTQ එනම් සමලිංගික ප්‍රජාව ප්‍රවර්ධනය කිරීමයි. මෝන්ට ලිංගික අනන්‍යතාවයක් නැහැ. ඒ නිසා කාන්තාවන් නියෝජනය කරන්න බෑ. කාන්තාවන්ට සිදුවන තාඩන පීඩන වෙනුවෙන් කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. එසේ තිබුණා නම් දැනටත් අනීතිකව සිරකර ඇති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව නිදහස් කර යැවීමට කටයුතු කළ යුතු තිබුණා. මොවුන් සදාචාරයට, සભ્યත්වයට ගරු කරන්න නොදන්න ගෝත්‍රික කාන්තාවන්. රටේ කාන්තාවනි, ඔබවත් අවදි වී ජන අරගලයේ වෙනුවෙන් සටන් කළ විදේශීය කාන්තාව නිදහස් කර ගැනීමට කටයුතු කරන්න පෙරට එන්න. එයයි අපේ කාන්තා පෞරුෂත්වය. එයයි අපේ සැබෑ සිංහල බෞද්ධකම. එසේනම් අපි යලිත් දිනක හමුවෙමු. ස්තුතියි.